මං හිතන්නේ වයඹ පළාතට මෙම අධිවේගී මාර්ගයෙන් විශාල දොරක් විවර වෙනවා සංවර්ධනය සඳහා. මෙම අධිවේගී මාර්ගය පසුගිය කාලේ ඇස්තමේන්තු කරලා තිබුණා. ඒ ඇස්තමේන්තු කරපු මුදලට වඩා 122ක් අඩුවෙන් තමයි මෙවර අපේ නව රජය යටතේ මෙම අධිවේගී මාර්ගය ගොඩනගන්න මුදල් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අද බලන්න ලෝකේ ඊටාම හකුළුවන තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ අධිවේගී මාර්ගය නිසා. ඉස්සර අතීතයේ දවස් ගණන් ගමන් ගිය අපේ වැඩිහිටියෝ. අද ඊටාම කෙටි කාලයක් තුලින් මේ අධිවේගී මාර්ග නිසා අපේ ගමන් බිමන් යන එක කෙටි කාලයක් තුලින් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ අධිවේගී මාර්ගය තුලින් අපේ නිෂ්පාදන ඊටාම ඉක්මනින් වෙළඳ පොළට ගෙනියන්න, ඒ වගේම කටුනායකට ගෙනියන්න, හාබර් එකට නැත්තම් වරායට ගෙනියන්න අපේ නිෂ්පාදනය අලෙවි කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අද ලෝකයේ වේගයෙන් දියුණු වෙනවා. තාක්ෂණය ඉතා ඉක්මනින් දියුණු වෙනවා. අද තෙල් වෙනුවට ගුවන් යානා නිෂ්පාදනය කරලා ඉවරයි ඇමරිකාව සූර්ය ලෝකයේ සූර්ය බලයෙන් දුවන. අක්කර 10න් ගන්න අස්වැන්න වෙනුවට අක්කරෙන් වස විස නැති ඕගනික් ආහාර නිෂ්පාදනය කරන්න, කෘත්‍රිම ආලෝකය දෙන්න, ඒ වගේම තෙතමනේ ආරක්ෂා කරන්න අද තාක්ෂණයේ දියුණු වෙලා ඉවරයි. මං හිතන්නේ අනාගතයේ ගොවි කටයුතු කරන අයට වැස්ස මත හෝ ජලය මත රැඳී සිටින්න අවස්ථාවක් නැති වේ අනාගතේ. මෙවැනි ඉතා වේගවත් තාක්ෂණික විප්ලවයක්, තාක්ෂණික දියුණුවක් එක්ක අපි ඉන්නේ. අද රියදුරෙක් නැතුව වාහන පදවන තත්ත්වයට අද රට දියුණු වෙලා, ලෝකේ දියුණු වෙලා ඉවරයි. දැන් ඒ වේගයෙන් වෙනස් වෙමින් යනවා. ඒ නිසා මේ අධිවේගී මාර්ගය තුලින් අපේ රට බලවත් ජාතියක් කිරීම සඳහා මේ ආර්ථික විප්ලවය තුලින් අපේ රට විශාල පිටුවහලක් ලැබෙනවා. අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමාගේ ආර්ථික දැක්ම තුල විශාල වෙනසක් අපේ රටේ මේ ප්‍රදේශ වලට වෙනවා. දැන් බලන්න කර්මාන්ත පුර ඇති වෙනවා, කර්මාන්තශාලා ඇති වෙනවා, රැකියාව බිහි වෙනවා. දකුණටද, උතුරටද, නැගෙනහිරටද, වයඹටද මේ හැම පළාතටම අපේ කර්මාන්තේම තුලින් අපේ තරුණ තරුණියන්ට රැකියාව අවස්ථා ඇති වෙනවා. අද අපි අධ්‍යාපනය තුලින් පොත් බෑගය වෙනුවට ටැබ් එක දෙන අලුත් ලෝකයට ඇවිල්ලා ඉවරයි. වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා පොත් බෑගයක් අරන් යන තරුණ තරුණියෝ වෙනුවට, පාසල් සිසුන් වෙනුවට ටැබ් පරිගණකයක් අරන් ගිහිල්ලා උන්ගේ දැනුම ගබඩා කරන ස්ථානයේ බවට පත් වෙන කාලේ ඊටාම කෙටි කාලයක් කියන එක කියන්න ඕනේ. මේ හැම ආර්ථික විප්ලවය, අධ්‍යාපන විප්ලවය, සමාජ විප්ලවයක අද අපේ ලංකාව විශාල දියුණුවකට පත් වෙන කාටවත් වළක්වන්න බෑ. මං හිතන්නේ එදා සංවර්ධනයක් නැහැ කියලා, අද සංවර්ධනයක් වෙන්නේ නැහැ කියලා සමහර අය මම දැක්ක මාධ්‍ය වලින් කෑ ගහනවා. හැබැයි දැන් සංවර්ධනය ආරම්භ කරලා තියෙනවා. දවසකට දෙකකට සැරයක් මේ පහුගිය ටිකේම අලුතෙන් කර්මාන්ත ආරම්භ කරන්න මුල්ගල තියෙනවා, විවෘත කරනවා. ඒ ගණනාවක් ආවා. ඊයේ පෙරදා කටුගම්පල රැකියා 3000ක් බිහි කරන කර්මාන්තශාලාවක් විවෘත කරා. කුලියපිටියේ මුල්ගල තැබුවා. ගරු අගමැතිතුමා කළුතර මුල්ගල තැබුවා. මේ වගේ විශාල වෙනසක් වෙනවා. මං හිතන්නේ තව අවුරුදු 4ක් අපේ රජයේ බලයට රජයේ කාලේ අපිට තව අවුරුදු 4ක් තියෙනවා ජනතාව දුන්න වරමණුව. මේ 4 පැහැදිලිව මේ 4 තුලින් තව අවුරුදු 10කට 15කට අපේ බලයත් එක්ක යන්න පුළුවන් ඒ පසුබිම සකස් වෙන බව අපිට විශ්වාසයි. එහෙනම් මම වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි සතුටු වෙනවා අපේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම දඹදෙණිය, කුරුණෑගල ආදී මේ නගර හරහා යන මේ අධිවේගී මාර්ග තුලින් විශාල දියුණුවක් පත්වීම පිළිබඳව අපි හැමෝටම මම හිතන සතුටක් තියෙනවා. ඒ නිසා ගරු ලක්ෂ්මන් කිරියල් ඇමතුමාටත්, අපේ ගරු අගමැතිතුමාට, මුදල් ඇමතුමාට මේ ඉතා ඉක්මනින් කිරීම පිළිබඳව මගේ ස්තුතිය දිස්ත්‍රික් නායකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂය පුද කරමින්, ඒ වගේම වසර 2කමාරක් තුල මේ අධිවේගී මාර්ගය ගොඩනගෙන නිසා වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඔබට එයින් ඵල ප්‍රයෝජන ගන්න හැකියාව ලැබෙන නිසා ඒ හැම එකක් වෙනුවෙන්ම අපේ කෘතවේදීත්වය බල කරමින් මම නියැද වෙනවා. බොහොම ස්තුතියි.